මුදානුගත් ප්‍රදේශවල සිට ආරක්ෂාව පතා රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමෙන් සිටි කුඩා දරුවෙකු LTT ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබ ඇත. මියගිය සිය දරුවා ලැමදට තුරුළු කරගෙන ගමක් පාසා පණනල සොයා ඇවිද්ද මව්වරුන් ගැන අපි අසා ඇත්තෙමු. මියගිය දරුවා ඉදිරියේ ලයපැලී මියදුණු මව්පියවරුන් ගැනද අපි අසා ඇත්තෙමු. මුහුදට වැටුණු සිය දරුවා බේර ගන්නට සිය වලිගයෙන් මුහුද ඉසිනට වෑයම් කළ තිරිසනුන් ගැනද අපි අසා ඇත්තෙමු. මුළු මහත් විශ්වයම අකම්පාල කළ එවන් පුවත් සලිත නොකරන හදවතක් සොයාගත නොහැකි තරම්ය. එහෙත් ම්ලේච්ඡත්වයේ අන්තියට ගිය ත්‍රස්තවාදියා පමණක් එවන් පුවත් අසා සිනාසෙන්නේය. මරණය විසින් කිසි දිනක පරාජය කළ නොහැකි උත්තරීතර වූ සෙනෙහසකට වියරුවෙන් පහර දෙමින් කිරිදරුවන්ගේ කිරිසුවඳ වෙනුවට ලේසුවඳ ආග්‍රහණය කරමින් ත්‍රස්තවාදියා සතුටු වේ. මේ ඊට එක් නිදසුනක් පමණි. දිනය පසුගිය 15 වෙනිදායි. 524 බලසේනාව යටතේ ඇති මුනේයි ප්‍රදේශය වෙත බෝට්ටු 4කින් පැමිණි පවුල් 27කට අයත් 66 දෙනෙක් ආරක්ෂක හමුදා වෙත බාර වූහ. එහෙත් ඔවුන් අතර ජීවත් වන්නට පින් කර තිබුණේ 65 දෙනෙකු පමණි. යාන්තමින් අවුරුදු 9ක් පිරුණු තනූෂන් නවනායගම් කුඩා දරුවා ත්‍රස්තවාදියාගේ වෙඩි පහරට ලක් වී මිය ගොස් සිටියේය. තනූෂන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් අද මනුෂ්‍යත්වයේ සෙවණ යටතේ ජීවත් වෙති. එහෙත් ඒ සෙවණේ සියල්ල සපිරුණු අනාගතයක් සිය දරුවාට සදා දෙන්නට ඔවුන් පැතූ පැතුම තනූෂන් සමගම මියදී තිබුණා. දශක ගණනාවක් පුරා ත්‍රස්තවාදියාගේ වෙඩි උණ්ඩයට කඩුවට කිනිස්සට මැකී ගිය දහස් ගණන් කිරිදරුවන්ගේ සිනහව යලිත් මේ විශ්වයේ සුරක්ෂිතව පිපෙන්නට නම් ඒ කුරිරු ත්‍රස්තවාදිය සහ මුලින්ම විනාශ කළ යුතුය. අද සියලු හදවත් ඇති මිනිසුන් එක සිතින් එක්ව සවිගන්වන්නේ ඒ උත්සාහයයි.